සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකකින් කතා කරන්නේ YouTube කරන්න ඉන්න ඔයා දැනගත යුතුම YouTube නීති රීති පිළිබඳව. ඉතින් මේ YouTube කියන්නේ මේ වෙනකොට හැමෝම ගොඩක් ලොකු අවධානමක් දෙන platform එකක් කරලා තියෙනවා. නමුත් බොහෝ අය YouTube කළත් YouTube නීති රීති පිළිබඳව නොදැනයි වීඩියෝ නිර්මාණය කරන්නේ. නීති රීති නොදැන ඔයා වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් channel එක ඒ තරම් කාලයක් පවතින්නේ නැහැ. සමහර විට YouTube විසින් දැනුම් දීමකින් තොරව වුණත් ඔයාගේ channel එක delete කරලා ban කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා YouTube monetization කියන්නේ අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක්. මේ කියන monetization ලබා ගන්න නම් YouTube විසින් අපිට ලබා දීලා තියෙන subscribers සහ watch hours කඩයින් පසු කළ යුතුමයි. නමුත් ඔයා YouTube rule වලට පටහැනිව වීඩියෝ නිර්මාණය කරලා තිබුණොත් මේ කඩයින් පසු කරත් ඔයාට monetization ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔයා apply කරන දිනේට monetization reject වෙනවා. මොනතරම් subscribers views තිබුණත් monetization නැති channel එකකින් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා YouTube guideline පිළිබඳව දැනුවත් වෙලා channel එකක් කරන එක ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් අවුරුදු ගානක මහන්සිය වතුරේ යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම මම YouTube නීති රීති පිළිබඳව කතා කරනවා. ඒ නිසා YouTube කරන් ඉන්න ඔයාට සහ කරන ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මීට කලින් මේ වගේ YouTube සම්බන්ධ වීඩියෝ දෙකක් අරගෙන ඇවිත් තියෙනවා. මම පළවෙනි එපිසෝඩ් එකෙන් කතා කළේ YouTube channel එකක් හරියටම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා සහ settings ටික setup කරගන්නේ කොහොමද කියලා. දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා YouTube views වැඩි කරගෙන හරියටම SEO එක කරගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ ඔයා තවමත් බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නරඹන්න. ඒ වීඩියෝස් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි. ඉතින් දැන් අපි බලමු YouTube කරන්න ඉන්න කරන ඔයා දැනගත යුතුම මේ YouTube නීති රීති මොනවද කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. YouTube channel එකක් කරන්න ඉන්න ඔයා දැනගත යුතුම පළවෙනි YouTube rule එක තමයි copyright කියන්නේ. අපිට කිසිම වෙලාවක බෑ YouTube තුල තියෙන වෙනත් කෙනෙක්ගේ වීඩියෝස් අපේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න. මේක මුලදීම නොදැනුවත්කම නිසා හැමෝම වරද්දා ගන්න දෙයක්. මම මේක ගැන explain කරන්නම්. YouTuber කෙනෙක්ගේ පමණක් නෙවෙයි අවසරයකින් තොරව කිසිම social media platform එකක තියෙන වීඩියෝස් අපේ channel වල භාවිතා කරන්න බෑ. මම මේ ඇයි බෑ කියන්නේ හේතු මොනවද කියලා ඔයාලට පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට ගොඩක් අය YouTube channel කරනවා මම දැකලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ channel වල music clip, movies, audios වගේ download කරලා video edit කරලා upload කරගන්නවා. විශේෂයෙන්ම TV channel වල clips download කරලා video නිර්මාණය කරනවා. ඇත්තටම මේ විදිහට කළොත් views උත් අපිට ඕන තරම් ලබා ගන්න පුළුවන්. නමුත් මේ විදිහට නිර්මාණය කරනවා නම් ඔයාගේ channel එක තියෙන ගොඩක් ලොකු අවදානමක ඒ වගේම ඔයාගේ channel එකට කවදාවත්ම monetization ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඔයාට මුදල් ලිපීමේ program එකට apply කරන්න බෑ. මම මෙතනදී කවදාවත් හැකියාවක් නැහැ කියලා කිව්වේ ඇත්තටම මම දන්න තරමින් කිසිම වෙලාවක ඒ වගේ channel එකකට monetization ලබා දෙන්නේ නැහැ. මට ගොඩක් අත්දැකීම් තියෙනවා. ගොඩක් අය අවුරුදු ගණන් මේ විදිහට YouTube channel කරලා monetization apply කරපුවාම reject වෙනවා. ඒ වගේම ඔයා මේ වගේ වෙනත් channel වල video clips, movie clips දානවා නම් copyright ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. අදාළ වීඩියෝ වල අයිති පුද්ගලයාට පුළුවන් channel එකට copyright strike ලබා දෙන්න. උදාහරණයක් විදිහට ඔයා වෙනත් කෙනෙක්ගේ videos upload කරනවා නම් එයාට පුළුවන් report කරලා YouTube විසින්ම copyright strike ලබා දෙන්න. මේ දේ නිතරම සිදුවෙන දෙයක්. මොකද කවුරුත් කැමති නැහැ Taman මහන්සි වෙලා හදන වීඩියෝ වලින් වෙන කෙනෙක් ප්‍රයෝජන ගන්නවට. සාමාන්‍යයෙන් මේ copyright strike එකක් දින 90කට පසුව තමයි expire වෙන්නේ. strike කරහා ඒ අදාළ වීඩියෝ එක ඉවත් වෙනවා. ඒ වගේම ඔයාගේ channel එකටත් ගොඩක් මේ strike බලපානවා. strike එක ලැබුණු කාල සීමාව තුළ ඔයාට වීඩියෝ අප්ලෝඩ් කිරීම සහ live stream කිරීමේ හැකියාවක් නැහැ. ඔයාට මේ වගේ strike 3ක් දින 90ක් ඇතුළත ආවොත් YouTube විසින් සම්පූර්ණයෙන්ම ඔයාගේ channel එක delete කරලා YouTube තුලින් ඉවත් කරනවා. ඒ දේ පිළිබඳව guidelines වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. මොනතරම් views ආවත් මොනතරම් subscribe තිබුණත් මොනතරම් ඔයා මහන්සි වුණත් එයාලා ඒ දේ ගැන බලන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම channel එක ඉවත් කරලා දානවා. ඒ නිසා ඔයාගේම දේවල් භාවිතා කරලා ඔයා වීඩියෝ නිර්මාණය කරන්න. ඒ වගේම අවශ්‍යම අවස්ථාවකදී ඔයාට වීඩියෝ එකකින් තප්පර 10කට වඩා අඩු කොටස් එඩිට් කරලා ගන්න පුළුවන්. crop කරලා colors මාරු කරලා ඔයාට එඩිට් කරලා වීඩියෝ එකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් YouTube කරන්න බලාපොරොත්තු වෙනවා නම් YouTube කරනවා නම් අනිවාර්යයෙන්ම මේ copyright rules නම් අනිවාර්යයෙන්ම follow කළ යුතුමයි. YouTube channel එකක් කරන්න ඉන්න ඔයා දැනගත යුතුම දෙවෙනි දේ තමයි guidelines කියන්නේ. YouTube guidelines ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයකට බෙදෙනවා. පළවෙනි guideline එක තමයි spam and deceptive practices කියන්නේ.
ඒ වගේම මේ ගයිඩ්ලයින් එක කොටස් 6කට බෙදෙනවා. 6 වෙන වෙනම කතා කරන්න ගියොත් ටිකක් වෙලාව යන නිසා මම කෙටියෙන් කියන්නම්. උදාහරණයක් විදිහට ඔයා තෑගි භෝග දෙනවා කියලා දිගින් දිගටම වීඩියෝ නිර්මාණය කරනවා. නමුත් ඔයා ඒ විදිහේ දෙයක් බලන කෙනාට ලබා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා එක එක වෙබ්සයිට් ගැන වීඩියෝ නිර්මාණය කරනවා මේ සයිට් එකේ මුදල් උපයන්න පුළුවන් කියලා. නමුත් ඔයා ඒ රිවිව් කරන සයිට් සම්පූර්ණයෙන්ම ස්කෑම් සයිට්. මෙන්න මේ වගේ ව්‍යාජ වීඩියෝ නිර්මාණය කරනවා නම් ටයිටල්, ඩිස්ක්‍රිප්ෂන්, තම්බ්නෙල් වල ව්‍යාජ රැවටිලිකාර දේවල් දානවා නම් channel එක ඔයාගේ සදහටම නැති වෙන්න පුළුවන්. ඔයා මේ දේ කළොත් ඒ වීඩියෝ වලට YouTube guideline යටතේ ස්ට්‍රයික් ලැබෙනවා. ස්ට්‍රයික් හරහා ඔයාගේ අදාළ වීඩියෝ එක ඉවත් වෙනවා. ඒ වගේම ඔයාගේ channel එකටත් මේක ගොඩාක් ලොකුවට බලපානවා. ඔයාට පළවෙනි ස්ට්‍රයික් එක ලැබුණොත් දින 7කට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ දින 7 ඇතුළත වීඩියෝස් අප්ලෝඩ් කිරීම සහ ලයිව් ස්ට්‍රීම් කිරීමේ හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම ලිමිට් වෙනවා. සාමාන්‍යයෙන් ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් දින 90කින් තමා එක්ස්පයර් වෙන්නේ. දෙවෙනි ස්ට්‍රයික් එක දින 90ක් ගත වෙන්න කලින් ලැබුණොත් සති දෙකකට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ කාල සීමාව තුලදීත් වීඩියෝ අප්ලෝඩ් කිරීම සහ ලයිව් ස්ට්‍රීම් කිරීම සහ තවත් බොහෝ ෆීචර්ස් වලට අහිමි වෙනවා. ඔයාට මේ වගේ ස්ට්‍රයික් 3ක් දින 90ක් ඇතුළත ආවොත් YouTube විසින් සම්පූර්ණයෙන්ම ඔයාගේ channel එක ඒ මොහොතේම delete කරලා ඉවත් කරනවා. ඒ පිළිබඳව YouTube guidelines වල පැහැදිලිව සඳහන් වෙනවා. අපිට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ අවුරුදු ගානක මහන්සිය වතුරේ යන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වලට පටහැනිව පුංචි වරදක්වත් කරලා වීඩියෝ නිර්මාණය කරන්න එපා. මොකද අපි subscribe 10000ක් 25000ක් අරගෙන මේ වගේ නීතියක් නිසා අපේ channel එක නැති වෙලා ගියොත් ඒක ගොඩක් ලොකු අපරාධයක්. දෙවෙනි ගයිඩ්ලයින් එක තමා sensitive content කියන්නේ. මේ ගයිඩ්ලයින්ස් අතරේ තියෙන දෙවෙනි භයානකම ගයිඩ්ලයින් එක තමා sensitive content කියන්නේ. මේක ඊටාම ප්‍රබල ගයිඩ්ලයින් එකක්. නොසිතූ මොහොතක වුණත් ඔයාගේ channel එක සදාටම නැති වෙන්න පුළුවන්. YouTube සඳහන් කරන විදිහට ඔයාට YouTube තුල කිසිම වෙලාවක නරඹන්නාට ඊටාම ශෝකය, වේදනාව, පිළිකුල සහගත හැඟීම් ගෙන දෙන මෙන්න මේ වගේ වීඩියෝ නිර්මාණය කරන්න බෑ. මෙතනදී අදහස් වෙන්නේ ඊටාම අප්‍රසන්න සහ ඊටාම ශෝකය ගෙන දෙන දේවල්. මූවි ක්ලිප්ස් ඒ වගේම මියුසික් ක්ලිප් වල තියෙන දේවල් මේකට අදාළ වෙන්නේ නැහැ. මේ ගයිඩ්ලයින් එක කොටස් 5කට බෙදෙනවා. පහම කතා කරන්න ගියොත් ටිකක් අමාරු නිසා මම කෙටියෙන් කියන්නම්. YouTube තුල ඔයාට කිසිම වෙලාවක බීතිය ගෙන දෙන සත්‍ය, ලේ මරණ, තුවාල, පිළිකුල් සහගත දේවල් පෙන්වන්න බෑ. ඔයාට මේ කොටස් පෙන්වන්නම ඕනේ නම් වීඩියෝ කොටස් බ්ලර් කරලා පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්. ඔයා දැකලා ඇති නිවුස් channel වල මේ වගේ දේවල් බ්ලර් කරලා පැහැදිලි කරලා තමයි පෙන්වන්නේ. ඒ වගේම තමයි කිසිම වෙලාවක sexual content වීඩියෝ සහ image පෙන්වන්න බෑ. ඒ වගේම සියදිවි නසා ගන්න තුඩු දෙන සමාජයට හානි කරන දේවල් ප්‍රවර්ධනය කරන වීඩියෝ උඩුගත කරන්න බෑ. මෙන්න මේ වගේ වීඩියෝ නිර්මාණය කරනවා නම් ටයිටල් හෝ ඩිස්ක්‍රිප්ෂන්, තම්බ්නෙල් වල ඔයා ඇතුල් කරනවා නම් ඔයාගේ channel එක සදාටම නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕනෑම කෙනෙකුට පුළුවන් ඔයාගේ channel එකේ මේ වගේ දෙයක් තියෙනවා කියලා report option හරහා report කරන්න. ඒ විදිහට report කළොත් YouTube ආයතනය ඔයාගේ channel එක ඉවත් කරන්න තීරණය කරනවා. මෙතනදිත් ඔයාට guidelines හරහා strike ලැබෙනවා. ඒ strike එක හරහා ඒ අදාළ YouTube වීඩියෝ එක ඉවත් කිරීම සිදු වෙනවා. ඒ වගේම channel එකටත් ගොඩක් බලපානවා. ඔයාට පළවෙනි ස්ට්‍රයික් එක ලැබුණොත් දින 7කට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ දින ඇතුළත වීඩියෝ අප්ලෝඩ් කිරීම සහ ලයිව් ස්ට්‍රීම් කිරීම සිදු කරන්න බෑ. සම්පූර්ණයෙන්ම ලිමිට් වෙනවා. දෙවෙනි ස්ට්‍රයික් එකත් ඔයාට දින 90ක් ඇතුළත ලැබුණොත් සති දෙකකට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ කාල සීමාව තුලත් ඔයාට අර කියපු විදිහටම වීඩියෝ අප්ලෝඩ් කිරීම, ලයිව් ස්ට්‍රීම් කිරීම සහ බොහෝ දේවල් කරන්න බැරි වෙනවා. ඔයාට මේ වගේ ස්ට්‍රයික් 3ක් දින 90ක් ඇතුළත ආවොත් YouTube විසින් සම්පූර්ණයෙන්ම ඔයාගේ channel එක YouTube තුලින් ඉවත් කිරීම සිදු කරනවා. ඒ පිළිබඳව මේ YouTube guidelines වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපිට මෙතනදී කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් වල පටහැනිව පුංචි වරදක්වත් කරන්න එපා. තුන්වෙනි guideline එක YouTube සඳහන් කරන විදිහට YouTube තුල කිසිම වෙලාවක නීති විරෝධී, අසාධාරණ සහ අනිත් අයට හානිදායක වීඩියෝ නිර්මාණය කරන්න බෑ. මේ ගයිඩ්ලයින් එක කොටස් 5කට බෙදෙනවා. මට මේ ඔක්කොම එක්ස්ප්ලেইন කරන්න බැරි නිසා මම සාරාංශයක් විදිහට කියන්නම්. YouTube තුල ඔයාට කිසිම වෙලාවක අසාධාරණ ලෙස පහර දෙන, නීති වලට ගරු නොකරන වීඩියෝ උඩුගත කරන්න බෑ. ඒ වගේම භයානක අභියෝග වලට දිරිදෙන, නරඹන්නාට හානියක් සිදුවිය හැකි දේවල් උගන්වන්න සහ පෙන්වන්න බෑ. උදාහරණයක් විදිහට එවැනි භයානක
විහිළු වීඩියෝ එකක් අප්ලෝඩ් කිරීම සිදු කරන්න බෑ. මොනියම් වෙලාවක YouTube විසින් ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් ඔයාලට ලැබෙන්න පුළුවන්. මේ ගයිඩ්ලයින් කඩකලත් ඔයාලට ගයිඩ්ලයින් ස්ට්‍රයික් ලැබෙනවා. ස්ට්‍රයික් එකක් ලැබුණොත් ඒ ස්ට්‍රයික් එක හරහා ඒ වීඩියෝ එක ඉවත් වෙනවා. ඒ වගේම ඔයාගේ channel එකටත් බලපානවා. මෙතනදිත් ඔයාලට පළවෙනි ස්ට්‍රයික් එක ලැබුණොත් දින 7කට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ දින 7 ඇතුළත වීඩියෝ අප්ලෝඩ් කිරීම සහ ලයිව් ස්ට්‍රීම් කිරීමේ හැකියාවක් නැහැ. channel එක ලිමිට් වෙනවා. දෙවෙනි ස්ට්‍රයික් එක ඔයාට දින 90ක් ඇතුළත ලැබුණොත් සති දෙකකට ඔයාගේ channel එක බෑන් වෙනවා. ඒ කාල සීමාව තුලත් ඔයාට වීඩියෝ අප්ලෝඩ් කරන්න ලයිව් ස්ට්‍රීම් කිරීමේ හැකියාවක් නැහැ. ඔයාට මේ වගේ ස්ට්‍රයික් 3ක් දින 90ක් ඇතුළත ආවොත් YouTube විසින් සම්පූර්ණයෙන්ම ඔයාගේ YouTube channel එක delete කිරීම සිදු කරනවා. ඔයාගේ අවුරුදු ගානක මහන්සිය වතුර යන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වලට පටහැනිව කිසිම වෙලාවක පුංචි වීඩියෝ ක්ලිප් එකක්වත් නිර්මාණය කරන්න එපා. හිතපු නැති මොහොතක අපේ channel එක නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම YouTube කරන කෙනෙක් පිළිපැදිය යුතුම නීති රීති. මේ කියපු කරුණ ඔයා පිළිපැද්දේ නැත්නම් ඔයාට කිසිම වෙලාවක monetization approval එක ලැබෙන්නේ නැහැ. subscribe watch hours කඩින් පහු කළත් ඔයාට කවදාවත් monetization ලබා ගන්න බෑ. ඉතින් මෙන්න මේ දේවල් follow කරලා YouTube channel එකක් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම කිසිම අවධානමක් නැතුව channel එකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ කතා කරපු දේවල් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාගේ ගැටලු ඔයාගේ අදහස් සහ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකේ දේවල් කතා කරමු. ඒ වගේම මේ අපි කතා කරේ YouTube සම්බන්ධ සුළු ප්‍රමාණයක් පමණයි. තවත් බොහෝ දේවල් කතා කරන්න ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් ගැනත් ඉදිරියට වීඩියෝ step by step ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ ඉල්ලීම් මත තමයි ඉදිරියේදී වීඩියෝ අරගෙන එන්න තීරණය කරන්නේ. එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.